IELTS examination ගිහිල්ලා exam එක කර කර ඉන්න අතරතුර එකපාරක යම් ප්‍රශ්නයක් නිසා exam එකකින් නැගිටලා එන්න සිද්ධ වුණොත් මොන වගේ සිදුවීමකට ඔයාලට මුහුණ දෙන්න වේද? ඉතින් මේක ඇත්ත කතාවක්. දැන් දවස් කීපයකට කලින් අපේ ස්ටුඩන්ට් කෙනෙකුට සිදු වෙච්ච කතාවක්. ඔයාටත් exam එකේදී සිදු වෙන්න පුළුවන් කතාවක්. ඒ හින්දා මේ වීඩියෝ එක අනිවාර්යෙන් අවසන් වෙනකන් බලන්න. එහෙම නැති වුණොත් ඔයා ලොකු මානසික කඩාවැටීමකට ලක් වෙන්න පුළුවන්. ස්ටුඩන්ට්ස් මෙහෙමයි අපේ එක ලේඩි කෙනෙක් මේ මෑත කාලේ IELTS examination කරන්න exam center එකට ගියා. මම ඒ center එක මොකක්ද ඒ විස්තර කියන්න යන්නේ නැහැ. ඉතින් මේ exam center එකට ගිහිල්ලා මුලින්ම එයාගේ ඒ අදාළ passport එකෙන් පෙන්නලා සාමාන්‍ය විදිහට මෙයා exam එකට වාඩි වුණා. exam එකට වාඩි වෙලා listening part එක ඉස්සරහම තියෙන්නේ. listening part එක කරගෙන යනතුරුතුර එක පාරටම එක හේතුවක් නිසා මෙයාට exam එක නවත්තන්න සිද්ධ වුණා. මොකක්ද ඒ හේතුව? ඔයාලා දන්නවා සාමාන්‍ය listening exams වලදී එහෙම තියෙනවා අර drag and drop කරන්න තියෙන question එකක් තියෙනවනේ. ඉතින් මෙයා මේ drag and drop කරන්න තියෙන question එක කරනකොට මොකද උනේ? mouse එක හිර වෙලා වැඩ කරන්නේ නැතුව ගියා එකපාර. ඊට පස්සේ මෙයා mouse එක ඒතර ටක් ගාලා කිව්වා mouse එක මාරු කරා. නමුත් ඒත් ඒක මොකක් හරි ප්‍රශ්නයක් කළා මේ question එක stuck වෙලා තිබුණා. ඉතින් මේක technical issue එකක්. ඒත් එක්කම ඔයාලට තේරෙනවා සාමාන්‍ය listening part එකෙන් අපේ concentration එක හොඳටම තියාගන්න ඕන අවස්ථාව. ඒ වගේ වෙලාවට මේ වගේ සිද්ධියක් වුණාම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අපේ ස්ටුඩන්ට් උත් ඒ විදිහටම මානසික අවුලකටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ ඒ අදාළ ඉන්විජිලේටර්ස්ලාට කිව්වට පස්සේ මොකද වුනේ? ඉතින් මේ වගේ අවස්ථාවක් වුණාම ඔයා මොකද කරන්න ඕනේ? අපි දැන් බලමු මොකද මෙයා කරේ කියන එක. ඉතින් මෙයා ඒ වෙලාවේ කියලා තියෙනවා ඉතින් ඒ ඉන්විජිලේටර්ස්ලා යම් කාලයක් ඉල්ලා තියෙනවා මේක හරි ගස්සලා දෙන්න පුළුවන් කියන එක. නමුත් මෙයා කියලා තිබුණේ මොකක්ද? ඒ කියන්නේ ඉන්විජිලේටර්ස්ලා try කරලා තිබුණා එකපාර එක හදාගන්න. නමුත් එයාලට ඒක කරගන්න බැල මොකද ප්‍රධානම දේ ටෙක්නිකල් ඉෂුව එක. ඉතින් IELTS computer based යන්නේ සාමාන්‍ය exam එක යන ඔයාලා දන්නවා online යන්නේ. ඒකට ටෙක්නිකල් ඉෂුස් එන්න පුළුවන්. මොන ආයතනයද කියලා අපිට කියන්න බෑනේ. ඊට පස්සේ මෙයා කියලා දුන්න දේ තමයි listening paper එක මම ඉස්සරහම කරන්නේ. මට දැන් මේ වෙනකොට මගේ ඇත්තටම concentration එක විදිලා තියෙන්නේ මේ විදිහට දැන් යම් කාලෙකුත් ගත වෙලා තියෙන ඒ හින්දා මට මේක ආයෙ කරන්න බෑ කියලා මෙයා කියලා තියෙනවා. ඊට පස්සේ ඉන්විජිලේටර්ස්ලා ඒ කාරණාව ගැන සැලකිල්ලට අරගෙන පොඩි ඩිස්කෂන් එකක් ගිහිල්ලා මෙයාට ගැටලුවක් නැති වෙන්න විදිහට දවස් කීපයකට පස්සේ ඔන්න එක්සැමිනේෂන් එක බුක් කරලා දෙනවා. මම අද මේ වීඩියෝ එක ගන්න වෙලාව වෙනකොටත් එයා එක්සෑම් එකට රෙඩි වෙන ගමන් ඉන්නේ ඊළඟ එක්සැමිනේෂන් එකට. මේ ස්ටුඩන්ට් ඊයේ දවසෙත් මාත් එක්ක මේ සම්බන්ධව කතා කරා. එයාට පොඩි සැනසීමකට තියෙන කාරණේ තමයි එක්සැමිනේෂන් එක නැවත නොමිලේ ලබා දී. මේ කියන්නේ වෙන අය කිරීමක් කරේ නැහැ. නැවත නොමිලේ ලබා දුන්නා. ඉතින් ළමයි ඔයාටත් එක්සෑම් එකේදී මේ කවදාවත් හිතන්නේ නැති අවස්ථාව. මම මේකට වීඩියෝ එකක් පාව කරන්න හේතුව තමයි මගේ මේ කාලය තුලත් මම පළවෙනි වතාවට මෙහෙම එක්ස්පීරියන්ස් එකකට මුහුණ නොදුන්නත් එහෙම එක්ස්පීරියන්ස් එකක් ගැන ඇහුවේ. ඒ නිසා ඔයාටත් එක්සැමිනේෂන් එකේදී මේ විදියට ළමයි ටෙක්නිකල් ඉෂුස් එන්න පුළුවන්. ඒ වෙලාවට ඉන්විජිලේටර්ස්ලාත් කතා කරන්න. ඔයාට ඒක ඇත්තටම ලොකු මානසික ප්‍රශ්නයක් නම් ඒක යම් සෑහෙන කාලයක් යනවා නම් ඒක ෆික්ස් කරන්න බැරි නම් ඔයාට සජෙස්ට් කරන්න පුළුවන් මේ එක්සෑම් එක නැවත ලබා දෙන්න කියලා. එතකොට හැම වෙලේම මේක ලබා දෙනවා කියලා මම කියන්නේ. ඉතින් ඒක එයාලගේ තියෙන නීති රීතිත් එක්කලා එයාලා සලකලා බලලා ඒක ගැලපෙනවා නම් ඔයාට එක්සෑම් එක නැවත ලබා දෙයි. එහෙම නැත්නම් නැවත යම් වෙලාවකට පස්සේ ඒ අදාළ එක්සෑම් එක නැවත ආරම්භ කරා. ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වගේ ඉතාමත් වැදගත් වීඩියෝ වලට දැනගන්න අවශ්‍ය නම් IELTS සම්බන්ධයෙන් අනිවාර්යෙන් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි IELTS කරන ඔයාගේ යාළුවට, ඔයාගේ රිලේෂන්ටත් මේ වීඩියෝ එක share කරන්න. එයාත් හොඳ අවබෝධයක් මේ වීඩියෝ එකෙන් ගන්න. ඊටම ඉක්මනින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාගේ අදහස මොකක්ද කියන එක comment section එකේ comment එකක් දාන්න අමතක කරන්න එපා. Thank you very much.